ඔක්කොම අපි කුණු වලට විතරක් ලංකාවේ රජයට ගෙවනවා රුපියල් ලක්ෂ 3මාරක්. මට මෙයා තමයි බාණ්ඩේ. මෙයා තමයි වෙදපප්පා නේ. මීළඟට මිස්ටර් කොත්තු බ්‍රාන්ච් එක ඕවර්සීස් බ්‍රාන්ච් එක ඕපන් වෙන්නේ කොහෙද? ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ මිස්ටර් කොත්තු එකේ කුස්සිය බලන්න. කොත්තුව ඉන්නවා. අයිබෝන්. මොකද්ද මේක තුල වෙන්නේ අපිට කියන්න ඔයාම කියන්නකෝ. දැන් අපිට පහුගිය කාලේ පුරාම අවුරුදු 19ක් වෙනවා මිස්ටර් කොත්තු පටන් ගන්න. හැමදාම තිබු ප්‍රශ්නේ තමයි මල්ලි මේ කොත්තු එක එක තැන්වල එක එක රහ. ඊට පස්සේ අනිත් කෑල්ල චිකන් කෑල්ල පොඩි. ඔය වගේ ප්‍රශ්න. අපි ඒ ඔක්කොම සෙන්ට්‍රලයිස් කරලා තියෙනවා. මේ ෆස්ට් ටයිම් මේක කරලා තියෙන්නේ. චිකන් කෑල්ල බදින්නේ මෙතන. ඊට පස්සේ තුන පහ ටික හදන්නේ මෙතන. කොත්තු පේස්ට් එක හදන්නේ මෙතන. මේ තියෙන්නේ අද දවසේ දැන් මේ රෙස්ටෝරන්ට් එකේ යන්න තියෙන චිකන් පීසස් තමයි මේ. මේක හදන්නේ ස්පෙෂල් කෙනෙක්. අද තමයි මෙයා පෙන්නන්නේ මුලින්මනේ. මිස්ටර් කොත්තු එකේ වෙදපප්පා මේ ඉන්නේ. ඉතින් වෙදපප්පව මං උත්සාහ මං දාන කොත්තු කඩයක්. ප්‍රශ්න නැහැ වෙදපප්පව පුරුදු කරලා තියෙන්නේ. මේ පරහිය කොහේ ගියත් අන්තිමට කූඩුවට එනවා. ඉතින් මේ තව කියන්නකො ඉස්සර. මේක ඇවිල්ලා ග්‍රේවි පේස්ට් එක. දැන් අපේ හැම කඩේකම හදන හොදි තියෙන. ඒ හොද්ද හදන්න මේකේ අපි ඉඟුරු සුදු ලුණු ඊළඟට කරපිංචා රම්පේ සියලුම දේවල් ලුණු පවා දාලා තියෙනවා. දැන් මේක ගිහිල්ලා ඒගොල්ලන්ට තියෙන අපි පොඩි ලීටර් 5ක් හදනවා කියලා. ඒකෙන් ග්‍රෑම් 500ක් දැම්මා. අංශක 180ට රස්නේ තිබ්බා. විනාඩි 25ක් ඉදිරියුවා. ඉදිරියුවාට පස්සේ අප කඩේකම චිකන් නොත් එකම රහයි. මේ මනුස්ස දැන් ඊයේ රෑ පොඩ්ඩක්වත් නිදි නෑ. පැය 24 ෂිෆ්ට් එකක් ඇදලා ඉන්නවා. මම දැන් අද උදේ ඕෆ් වෙන්න කිව්වා. ඊයේ මම පාන්දර 3ට බලන්න එනකොටත් මෙයයි තව දෙන්න කිව්වේ මෙතන වැඩ කරනවා. මම දැන් උදේ කතා කරලා දැන්කෝ ඇයි මනුස්ස ඕපුට. නෑ බොස් මේ මම ලොරිය මේ ජවලම ඕෆ් වෙන්න. ඒ වගේ මම දැන් මිස්ටර් කොත්තේගේ මං වගේම මේ ඔක්කොම මිස්ටර් කොත්තුලා. හිමීට කියමු කීයක් පරි ගන්නවද? මෙතන කීයක් වැඩ කරනවද? මෙතන ඔක්කොම 42ක් වැඩ කරනවා ෂිෆ්ට් එකට. ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. එකින් එකට එළවලු කිරණ එකේ ඉඳලා මේක ලේසි නෑ. අවුට්ස් 15කට ලීස් ටික කිරලා යවන්න ඕන, කැරට් ටික කිරලා යවන්න ඕන. දැන් අපේ ගොඩක් ව්‍යාපාරිකයන්ට තියෙන ප්‍රශ්නේ තමයි ව්‍යාපාර කරාට ඒවැ මෙෂර්මන්ට් එක දන්නේ නෑ. දැන් අද ගොඩ ව්‍යාපාර වැටෙන්න හේතුවක් තමයි කැරට් කිලෝ එක ගෙනල්ලි වල පොත්තු කීයට ගන්න ඕනේ කියලා ඒ ව්‍යාපාරයේ අයිතිකාරය දන්නේ. හැබැයි අපි දන්නා අර කැරට් කිලෝ එක උඩ පොත්තක අයින් කරලා නිකන් මේකේ ග්‍රෑම් 10ක් හෝ 15ක් තමයි අයින් වෙන්න පුළුවන්. නිකන් හරි කැරට් කිලෝ 100ක් ගත්ති බේගල් කැරට් කෑල්ලේ වැඩිපුර කෑල්ලක් කපලා අයින් කරොත් දන්න බැලුව කිලෝ ලොස්ට් එකක් යනවා. ඒ ලොස්ට් එක ගියාම මුගින් කැරට් කිලෝ එක 700ට යන වෙලාවල් තියෙනවා. 700 ගාඩ පාක් 3500යි මාසෙ 1,50,000ක් අර කැරට් කබඩ එකේ පාඩු වෙනවා. පේස්ට් එක ඇදෙන හැටි. සීෆුඩ් අයිටම්ස් එක කියලා පැකට්ස් එනවා. චිකන් ග්‍රෑම් 100ක් කියන්නේ අමුයෙන් ග්‍රෑම් 160ක්. චිකන් කිලෝ එක බ්‍රෙස්ට් එකේ කිලෝ එකක් වෙනවා රුපියල් 1400ක්. එතකොට ග්‍රෑම් 100ක් වෙනවා රුපියල් 140ක්. එතකොට රුපියල් 280ක චිකන් වැටෙනවා එක කොත්තුවක. ඒ තනිකරම බෝන්ලස් කරලා තියෙන. ලොකුවට කුකුල දීපට වැඩක් නැහැ. කුකුලගේ අපි කඩේක ගිහින් කෑම එකක් ගත්තාම කටු දෙකක් විතර තියෙනවානේ. කට්ට ග්‍රෑම් 40ක් 50ක් අයින් වෙනවානේ. එතකොට අපිට කන්න දෙයක් නැහැ නේ. ඔන්න මේ තියෙන්නේ සීෆුඩ්. අපි කඩු මේක. මේ පෝෂන් එක ගත්තත් සීෆුඩ් එකේ එක්ස්පයර් ඩේට් එක ඒ සියලු දේ ගහලා තියෙනවා. මේක මේ රෙසිපි එකට හදලා තියෙනවා. මේ තියෙන එක කොත්තුවකට වැඩට ප්‍රමාණය ඉස්සෝ 1 2 3 4 5 6 7 8 9ක් කියලා. මේ ස්මෝල් කොත්තුවකට වැඩට ප්‍රමාණය. මුළු ලංකාවේම අපේ අවුට්ලට්ස් වල තියෙන කෑම මෙතනට කවුරු හරි පුද්ගලෙක් අතුල් වෙලා මොන හරි අසජාතියක් දැම්මා. හරිද දැම්මොත් එහෙම මේ මිස්ටර් කොත්තුත් දාලා මට සදාගන්න ඉරගෙදර තමයි ඉන්න වෙන්නේ. ඒකට අපි පාවිච්චි කරලා තියෙනවා මේකට තෝරාගත්ත පුද්ගලයෝ කීපය දෙනෙක් විතරක් අවසර දෙනවා ෆින්ගර් ප්‍රින්ට් එක විතරයි මේක ඇරෙන්නේ. මෙන්න පිටිපස්සේ තියෙනවා මුළු රටටම කන්න දෙන්න පුළුවන් බාස්මති කිලෝ කීයක් දෙනවද? විතර කිලෝ 1000ක් අද අවුට්ලට් වල යන්න තියෙන එළවලු වර්ග ටික මේ ෆ්‍රැන්චයිස් ඒක රෙඩි කරලා තියෙනවා. ඊට අමතරව මේ තියෙන්නේ අපේ බිතර ඇවිල්ලා සම්පූර්ණ අපි පේට් සිස්ටම් එකක් දාලා කුකුල්ලන්ගේ නවාතැන මේ කූල් රූම් එක. මේක ඇවිල්ලා තනිකරම රොටි. මේක තමයි සීෆුඩ්. මේක බලන්න ඕනේ. අම්මට මේ දැල්ලා. නදල්ලා. මේකට අපි ක්ලෝරින් දාලා වතුර එකක් දාලා තියෙනවා. යනකොට මේක ඇතුළට කකුල තියලා ගියාම ඔව්. එතකොට මේක ඇතුළට එළිය විස බීජ එන්නේ නැහැ. එළිය තියෙන මේවා මුකුත් ඇතුළට යන්නේ නැහැ. මුළු ලංකාවේම මිස්ටර් කොත්තු වල තියෙන චිකන් හැදෙන්නේ මෙන්න මෙතන කපලා මේ ටැංකි ගහලා තියෙන මේ තනිකරම චිකන් බ්‍රෙස්ට් එක විතරයි. ඉතින් අපජලය ඔක්කොම මේකේ ටැංකි එකට එකතු කළා.
මෙන්න මේ වගේ ගබඩා කරලා ආයි ඒක රීසයිකල් කරලා පිරිසුදු කරලා ගන්නවා. මේ වගේ මේක ටැංකියක් දීටම 4000ක් ගබඩා වෙනවා. ඔය දැන් ඇවිල්ලා තියෙනවා පෙරල ගඳක් එන්නේ නැහැ නේ අපිට. අපි මේකට ගඳ එන්නේ නැති වෙන ක්ලෝරින් දානවා. ඊට පස්සේ මේකේ තියෙන තෙල් ගතිය ඔක්කොම පෙරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ටැංකිය වල બ્લોක් වුණාට පස්සේ උඩට ගන්නවා වතුර. ඒ ඇවිල්ලා තෙල් ටික ඇවිල්ලා තියෙනවා. ඒක අයින් කරන්න පුළුවන්. මිස්ටර් කොත්තුගේ කස්ටමර් කෙනෙක්ට කියනවා මට ඔයගොල්ලෝ කැම හැදෙන හැටි බලන්න ඕනේ. බලන්න පුළුවන්ද? ඕනම වෙලාවක බලන්න පුළුවන්. එතනට ආවොත් මේ ආයතනය ඕපන් කරලා තියෙන්නේ මේකේ කැම හැදෙන විදිය. මේ ඕනම ෆ්‍රිජ් එකකට ගිහිල්ලා බලන්න. මේ අපි පාවිච්චි කරන කෙමිකල්ස් මොනවද කියලා බලන්න. මොකක්ද ගන්න තෙල් එක? බලන්න පුළුවන්. මේකෙන් 100ක් එළවලු තෙල් පාවිච්චි කරනවා. මේක ඇවිල්ලා සීල් කෑන් එකක්. කොෆි එකට එහෙම දෙන සුගර් එක. සුගර් එක ඊට පස්සේ මෙතනින් තමයි සියලුම දේවල් මේ යන්නේ. දැන් මේ කිචන් එකට එන පොඩි ඔෆිස් එකක්. මේගොල්ලෝ මේ කොයිවලද බලනවා මොන අවුට්ලට් එකේද දැන් සේල් එක වැඩි කියන්නේ. දැන් මේගොල්ලෝ ටක් ගාලා ඇනලයිස් කරනවා. ආ දැන් පන්නේ පිටියේ දවල් 2යි වෙලාව රෝස් චිකන් කොත්තු ඉවරයි. රෝස් චිකන් කොත්තු මදි වෙනවා කියලා සිස්ටම් එක බලන්නේ. මේගොල්ලෝ මෙතනින් ටක් ගාලා කරන්නේ ලොරියට කෝල් කරලා කියනවා පන්නේ පිටියට යවන්න. මාරගම කඩේ සේල්ස් අඩුයි නම් ඒකට යවන්න. අතන එළවලු මදි නම් ඒකට යවන්න. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? කුණු. කොහෙද දාන්නේ කුණු? අපිට දැන් ඇවිල්ලා තියෙනවා නවතම ඡන්ද ප්‍රතිඵල. ඡන්ද ප්‍රතිඵල. මාසෙකට ගෙවන මේ ටැක්සස් ටිකක් ඇවිල්ලා තියෙනවා. මාරගම කුඩු ගෙනුවට මාසෙට 10000ක් ගෙවනවා නගර සභාවට. පන්නේ පිටියට රුපියල් 9000ක් ගෙවනවා. අඩු වෙනට 24000ක් ගෙවනවා. අලුත් ගමට රුපියල් 20000ක් ගෙවනවා. මේ ඔක්කොම අපි කුණු වලට විතරක් ලංකාවේ රජයට ගෙවනවා රුපියල් ලක්ෂ 3මාරක්. මට අපි ආවේ අද බලන්න කොත්තු වගේ කුස්සිය. ඔයා තමයි පළවෙනි වතාවට මාළ මේකේ ආවට පස්සේ මේ කිචන් එක මේ එළියට පබ්ලිෂ් කරන්න කාත් එක්කවත් වීඩියෝස් කරේ නෑ. මම දාපු දෙකක් තුනක් තියෙනවනේ. ඒ ඔයා තමයි මේක මේ හරියටම කරන්නේ. මේකේ තව ගොඩක් තියෙනවා වැඩ ටිකක්. අපි එහා පැත්තේ ඔෆිස් එක යනවා. ඉතින් බලන්න ඕනම එක්කෙනෙක් එන්න පුළුවන්. 0114 222 කතා කරලා පේමන්ට් එකක් දාගන්න පුළුවන්. අපේ හොට්ලයින් එකට කතා කරලා. කිමු ඉස්කෝලේක කෑම ආදර එක ගැන උගන්වන්න සර් කෙනෙක් ඉන්නවා. ඒ සර්ට ඕනේ ළමයි ටිකට කියලා දෙන්න ලංකාවේ තියෙන එකම කොත්තු ෆැක්ටරි කොත්තු ඇදලා. අපිට කතා කරොත් අපි අවසර දෙනවා ඉස්කෝලේට ඒ ළමයිට ඒවල කොත්තුකුත් අපි අල්ලලා දෙන්න. ඇවිල්ලා කාලා පොඩි කාලේ අපි අපි පොඩි කාලේ හයිලයිට් බලන්න. ඒ වගේ. තව පුංචි දෙයක් කියලා වීඩියෝ එක ඉවර කරනවා. මීළඟට මිස්ටර් කොත්තු බ්‍රාන්ච් එක ඕවර්සීස් බ්‍රාන්ච් එක ඕපන් වෙන්නේ කොහෙද? ලන්ඩන්. ලන්ඩන්. ජය වේවා.